ශ්‍රී ලංකාවට ආවේනික පක්ෂි විශේෂ සංඛ්‍යාව කාලෙන් කාලයට සිදු කරන විද්‍යාත්මක පර්යේෂණ අනුව වෙනස් වීම සිද්ධ වෙනවා. වර්තමානයේ වන විට ශ්‍රී ලංකාවේ ආවේනික පක්ෂි විශේෂ 34ක් ලෙස පිළිගනු ලබනවා. මෙම පක්ෂීන්ගෙන් බහුතරයක් තෙත් කලාපීය වනාන්තර ආශ්‍රිතව සහ මධ්‍යම කඳුකරේ දකින්නට පුළුවන්. ලෝක උරුමයක් වූ සිංහරාජ වැසි වනාන්තරය කියන්නේ සොබාදාමේ අපූර්ව නිර්මාණයක්. ලෝකයේ වෙන කොහේවත් දක්නට නැති අපේ රටට විතරක් ආවේනික කුරුල්ලන් රාශියකට මේ වනාන්තරය රැකවරණය දෙනවා. සිංහරාජ වනාන්තරය හා සිංහරාජ වනාන්තරයේ ආශ්‍රිතව අපිට හමුවන ශ්‍රී ලංකාවට ආවේනික පක්ෂීන් වර්ග කිහිපයක් පිළිබඳව අපි මේ වීඩියෝවෙන් කතා කරනවා. අපි එහෙමනම් වීඩියෝවට යමු. අප මුලින්ම කතා කරමු ශ්‍රී ලංකා සිතැසියා ගැන. ඉතාම දීප්තිමත් තද නිල් පැහැති ශරීරයක්, තැඹිලි හෝ ගඩොල් රතු පැහැති හිසක් සහ පියාපත් මේ පක්ෂියාට තියෙනවා. හොට සහ පාද තද රතු පාටි වන අතර දිගු වලිගයක් තියෙනවා. දිගු වලිගයේ කෙළවර සුදු පැහැති ලප දකින්න පුළුවන්. මොවුන් ඉතා බුද්ධිමත් සමාජශීලී පක්ෂීන් පිරිසක්. නිතරම රංචු වශයෙන් ගැවසෙනවා. මොවුන් විවිධ ශබ්ද මගින් එකිනෙකා සමග සංනිවේදනය සිද්ධ කර ගන්නවා. ඒ වගේම මෙම පක්ෂීන් සර්වභක්ෂිකයි. කුඩා කෘමීන්, ගෙම්බන්, හූනන් වගේ සත්තුත් වනාන්තරයේ ඇති පළතුරු වර්ගත් ආහාරයට ගන්නවා. වනාන්තර විනාශය නිසා මොවුන්ගේ වාසස්ථාන අහිමි වෙමින් පවතිනවා. ශ්‍රී ලංකා සිතැසියා දැනට තර්ජනයට ලක් වූ පක්ෂි විශේෂයක් ලෙස නම් කරලා තියෙනවා. අපි දෙවෙනියට කතා කරමු ශ්‍රී ලංකා පඬුවන් බස්සා ගැන. වසර 132කට පසුව ශ්‍රී ලංකාවෙන් හමු වූ පළමු වන නව පක්ෂි විශේෂය වන්නේ මේ පඬුවන් බස්සා. ප්‍රවීණ පක්ෂි විද්‍යාඥයෙක් වන දීපාල් වරකාගොඩ මහතා 2001 වර්ෂයේදී මොවුන්ව ප්‍රථම වරට හඳුනා ගනු ලැබුවා. මොවුන් සෙන්ටිමීටර් 17ක් විතර දිග ඉතාම කුඩා පක්ෂි විශේෂයක්. ශරීරය තද රතු දුඹුරු පැහැයක් තියෙනවා. ශරීරයේ කුඩා කළු පාට ලප දකින්න පුළුවන්. නිශාචර පක්ෂිය. ගෙම්බන්ගේ හඬට ආසන්න වශයෙන් සමාන හඬකින් ශබ්ද කරන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් කෘමීන්, පත්තෑයන්, කුඩා මීයන් වගේ සත්තු ආහාරයට ගන්නවා. 800කටත් වඩා අඩු ඉතාම සීමිත ගාණයක් වනාන්තර කීපයකින් විතරක් හඳුනාගෙන තියෙනවා. ඒ නිසා වඳවීමේ තර්ජනයට ලක් වූ පක්ෂියෙකු ලෙස නම් කරලා තියෙනවා. දැන් අපි වතරතු මල් කොහා පිළිබඳව කතා කරමු. මේ පක්ෂියාට වතරතු මල් කොට්ටා ලෙසත් හඳුන්වනවා. මේ පවුලේ දක්නට ලැබෙන ලස්සනම සමාජිකයා මේ වතරතු මල් කොහා. මේ පක්ෂියාගේ මූණේ කැපී පෙනෙන දීප්තිමත් රතු පාටක් තියෙනවා. ශරීරය තද නිල් පාටට හුරු කළු පාටක් ගන්නවා. උදරයේ පැත්ත සුදු පාටයි. තරමක් දිග වලිගයක් තියෙනවා. මේ වලිගයේ පහළ සුදු පාට දකින්න තියෙනවා. මේ පක්ෂියා ඉතා ඝන වනාන්තරයේ වඩාත් ප්‍රිය කරනවා. ඒ නිසා එලිමහනේ දකින්න හම්බ වෙන්නේ කලාතුරකින්. තරමක් නිහඬ පක්ෂි විශේෂයක්. ඒ වගේම රංචු වශයෙන් දඩයම් කිරීමට කැමැත්තක් දක්වනවා. කෘමීන්, දලම්බුවන්, කුඩා පළතුරු වර්ග ආහාරයට ගන්නවා. මේ පක්ෂියාත් වඳවීමේ තර්ජනයට ලක් වූ පක්ෂියෙකු ලෙස රතු දත්ත පොතේ නම් සඳහන් වෙලා තියෙනවා. කොට්ටා යන පදයෙන් කොණ්ඩයා එහෙම නැත්නම් කොකා යන අදහස තියෙනවා කියලායි සමහරු කියන්නේ. මේ පක්ෂියා අපිට රුපියල් 2000 නෝට්ටුවේදී දකින්නට පුළුවන්කම තියෙනවා. අප මේ වීඩියෝවෙන් කතා කරන අවසාන පක්ෂියා ශ්‍රී ලංකා බට ඇටි කුකුලා පිළිබඳවයි. සාමාන්‍ය ඇටි කුකුලාට සමාන ලක්ෂණ කීපයක් මෙයාගේ දකින්න තියෙනවා. මූට තරමක් ලා කොළ පාටට හුරු හොටක් තියෙනවා. ශරීරය තද කළු පාටක් ගන්නවා.
දුඹුරු පැහැති පියාපත් තියෙනවා. ඇස් තද රතු පාටකින් යුක්තයි. බටපඳුරු ආශ්‍රිතව වැඩිපුර ගැවසෙන නිසා මේ නම ඌට යෙදිලා තියෙනවා. සාමාන්‍ය ඇටි කුකුලාට වඩා තරමක් වෙනස් හඬකින් තමයි මූ ශබ්ද කරන්නේ. කුඩා කෘමීන්, පට්ටෑයන්, ගොළු බෙල්ලන් වගේ සත්තු ආහාරයට ගන්නවා. වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති අතිශය අවධානමට ලක් වූ පක්ෂියෙකු ලෙස නම් කරලා තියෙනවා. මොවුන් බොහෝ විට පියාසර කිරීමට වඩා පඳුරු අතරින් ඇවිද යාමට ප්‍රිය කරනවා. මේ වීඩියෝ අප අවසන් කරන්නටයි සූදානම්. ඒත් ඊට කලින් සිංහරාජ වනාන්තරය තුළ දකින්නට පුළුවන් වෙන මේ පක්ෂීන්ගේ තවත් අපූර්වම ක්‍රියාකාරකමක් පිළිබඳව කියා දීලා මේ වීඩියෝ අවසන් කරනවා. ඒ තමයි මිශ්‍ර පක්ෂි රංචුව. පක්ෂීන් වර්ග ගණනාවක් එකම කණ්ඩායමක් විදිහට එකතු වෙලා වනාන්තරයේ පුරාම පරිසරමින් ආහාර සොයාගෙන යාමේ සිදුවීමක් තමයි මේක වෙන්නේ. මේකෙදි ගොදුරු සොයා ගන්නවට අමතරව විලෝපික සතුන්ගෙන් ආරක්ෂා වීමද සිද්ධ කරගන්නවා. මේ එක රංචුවක පක්ෂීන් 40ක් 50ක් විතර ඉන්නවා. ඒ රංචුවේ පක්ෂි විශේෂ 10ක් 15ක් විතර ඉන්නවා. මෙම පක්ෂි කණ්ඩායම තුළ අදාළ කටයුතු සිදු කර ගැනීම සඳහා එක් එක් පක්ෂි විශේෂයන් විවිධ වූ නාදයන් භාවිතා කරනවා. වනාන්තරය තුළ ගමන් කරන විට මෙම එක එක පක්ෂීන් ශාකවල එක එක මට්ටම් වලින් ගමන් කිරීම සිද්ධ කරනවා. සමහර පක්ෂීන් ඉතාම පහළ මට්ටමින්, සමහර පක්ෂීන් ඉතාම ඉහළ මට්ටමින් ගමන් කරමින් අදාළ ගණයන් කිරීම සිද්ධ කරගන්නවා. මේ අතිශයින්ම දුර්ලභ ඒ වගේම ඉතාම චමත්කාර දර්ශනයක්. මේ සුන්දර පක්ෂීන්ගේ නාදය හෙට දවසේ අපට අහන්න ලැබෙන්නේ අපි මේ වනාන්තර රැකගත්තොත් විතරයි. අපි ඒ නිසා මේ වනාන්තර පද්ධතිය රැකගන්න. ප්‍රභාදාමේ මේ අසිරිය දායාදයක් මතු පරපුරට ඉතිරි කරනවා. එහෙනම් අපි වීඩියෝ අවසන් කරනවා. මේ වීඩියෝවෙන් ඔබේ දැනුමට අලුත් යමක් ලැබුණා නම් ඒක මගේ සතුටට කාරණයක්. වීඩියෝ හොඳයි කියලා හිතෙනවා නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් දැක්වීම සිදු කරන්න. මේ පක්ෂීන් අතරින් ඔබ වඩාත්ම ප්‍රිය කරන පක්ෂියා කවුද? ශ්‍රී ලංකාවට ආවේනික පක්ෂීන් පිළිබඳව ඔබ දන්නා තොරතුරු අනිත් අයටත් දැනගන්න මේකේ කමෙන්ට් සෙක්ෂන් එකේ ඔබට ඉදිරිපත් කරන්නට පුළුවන්. එහෙමනම් අපි නැවතත් මේ වගේ වීඩියෝකින් හමු යමු. ගිහිල්ලා එන්න. ආයිබෝවන්.